ආයුබෝවන් ජනතා අභිලාෂයන් සමාජ පරිවර්තනයක් දක්වා මෙහෙවන ඒ වෙනුවෙන් ඕන කරන සමාජ කතිකාවත ගොඩනගෙන ඉවෝන් කොඩිතුවක්කු YouTube channel එකත් එක්ක අද දවසෙත් එකතු වෙන මගේ ආදරණීය මිතුරු මිතුරියන් ඉතාමත් ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් අපේ channel එකට වෙනද වගේම පිළිගන්නවා. ඉතින් අපි අද දවසේ කතා කරන්න තෝරගන්න දේශපාලන මාතෘකාව මේ දිනවල ටිකක් සමාජයේ කතා බහට ලක් වෙනවා. මේ විපක්ෂයේ එකතුව එහෙම නැත්නම් මේ විපක්ෂය මේ එක කොටේට නැගීම අර කතාවකුත් තියෙනවනේ නයි මුගටි එක කොටේට නගිනවා කියලා ගම් වතුරක් එද්දි අන්න ඒ වගේ මේ නයි මුගටි එකට එකතු වෙලා කරන්න යන මේ වැඩ කීද දිහා මේ දවස්වල දේශපාලන ලෝකේ පුරවැසියෝ බලාගෙන ඉන්නවා. ඇත්තම කිව්ව සිනා මුසු මුහුණින්. ඒ කියන්නේ ඔබ දන්නවා මේ ඇත්තටම අපිට මේ දේශපාලන මේ අපේ වැඩසටහනේදී අද ඇත්තටම අපි මාතෘකාව කරගන්න නැහැ මේ කියන කාරණාව. ඔය මේ මාසේ මම හිතන්නේ මට දිනෙත් හරියට මතක නැහැ. මේ ළඟදී එන දවසක මොකද්ද ඔය සුන්බුන් විපක්ෂයේ එකතු වෙලා මොකද්ද මේ රැස්වීමක් කරන්න යනවලු කොහෙද නුගේගොඩ. මගේ මතකේ නිවැරදි නම්. ඔව්. මොකද්ද රැස්වීමක් කරන්න යනවලු මේගොල්ලෝ මේ විපක්ෂයේ ඉන්න ඔය හරි ප්‍රසිද්ධ වචනේ මොකද්ද? සුන්බුන් විපක්ෂය කියලානේ. ඒතකොට සුන්බුන් විපක්ෂය එකතු වෙලා මොකද්ද රැස්වීමක් කරන්න යනවලු. මොකද්ද මේ කරන්නේ මේ ආණ්ඩුව කරන විපක්ෂ මර්ධනයට. මොකද්ද ඒකට මොකක්ද තව වචනයක් කියන ව්‍යවස්ථාපිත මර්ධනය කියලා වචනයකුත් දාගෙන මොකක්ද මර්ධනයක් කරන එකක් ගැනට විරුද්ධව මේ තමයිලු මේ විපක්ෂයේ මේ කණ්ඩායම් මේ එකතු වෙලා තන විසිරලා ඉන්න පොඩි කණ්ඩායම් එකතු වෙලා මේ මොකක්ද එකක් කරන්න යන්නේ. අපි මේ ඔය කියන රැස්වීම ගැන නෙමෙයි අපිට ඒක ඇත්තටම අදාළම නැහැ. අපි මේ කතා කරන්නේ ලංකාවේ මේ දේශපාලන ලෝකේ මේ විපක්ෂයට තියෙන කාර්යභාරය සහ වර්තමාන විපක්ෂය මොකක්ද ඇත්තටම සාධනීය දෙයක් කරමින් ඉන්නවද කියන එක තමයි අපි කතා කරන්නේ. මොකද අපේ රටකට ආණ්ඩුව වගේම විපක්ෂයත් අත්‍යවශ්‍යයි. නමුත් ලංකාවේ ඒ පමණින්ම කරනවද කියන ප්‍රශ්නෙත් එක තමයි අපි අද මේ සංවාදයේ ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඔබ දන්නවා දැන් ඔය පසුගිය වසරේ තිබුණු මැතිවරණ ළඟ තිබුණු ජනාධිපතිවරණ සහ මැතිවරණෙන් විපක්ෂයට අන්ත පරාජයක් අත්ුනේ. අපත් නැහැ කිලින්ම කිව්වොත් sorry.com. එතකොට එහෙම පරාද වෙලා දැන් තැන් වල වැටිලා ඉන්නේ. නැකිට ගන්න බැරුව දනි පනි ගන්නවා. ඉතින් එන බංකොලොත් භාවයක ඉන්නේ. උන්ට ඇත්තටම මේ ආණ්ඩුවට විරුද්ධව ප්‍රබල විවේචනයක් තිය අඩුම ගානේ මේ ඒව ඇහෙන්නේ හීන් කෙඳිරි ගන්නවා වගේ තමයි ඇහෙන්න තියෙන්නේ. මොකද මේ ආණ්ඩුව ඔබ දන්නවා දැන් මේ ආණ්ඩුව පත් වෙන කලින්ම විශේෂයෙන්ම ඔය අරගලයේ වකවානුවෙත් අරගලයේත් ඒක පුරවැසි අරගලයක් නේ. ඒක කවුරුවත් පාක්ෂිකින් කරපු එහෙම දේශපාලන කණ්ඩායමක මෙහෙවීමෙන් කරපු එකක් නෙමෙයි. අරගලය කියන්නේ එක පුරවැසි අරගලයක්. ඒක පුරවැසියන්ගේ සමස්ත පුරවැසියන්ගේ අරගලයක්. එතකොට ඒක දේශපාලන පක්ෂ දේශපාලන කණ්ඩායම් විවිධ අය හිටියා වෙන්න පුළුවන්. නමුත් ඒක කිසියම් පක්ෂයකට ලඝු කර සලකන්න අපිට බැහැ. එතකොට මේ අරගලය කියන එකේ තිබුණු දේශපාලන අභිලාෂය අපි තේරුම් ගන්න ඕනේ. එහෙම නොවුනොත් ඒක අපි දේශපාලන වශයෙන් කරන වරද්දා ගැනීම. විශේෂයෙන්ම අරගලයේ තිබුණු ප්‍රධාන අභිලාෂයක් තමයි මේ වංචාව දූෂණයට එරෙහි සටන. හරිද? මෙතෙක් කාලයක් ලංකා දේශපාලනයේ හිටපු දේශපාලන පක්ෂ සහ දේශපාලඥයින් විසින් කරපු දූෂණ සහ වංචා මහා පරිමාණ. මේවට විරුද්ධව සටන. ඒ වගේම තමයි අපරාධ. පැරණි දේශපාලඥයන් සහ දේශපාලන පක්ෂ සහ ආණ්ඩුව විසින් අපේ රටේ පසුගිය කාලේ කරන ලද අපරාධේව මිනිමැරුම් එතකොට පහරදීම් මාධ්‍යායතනකින් මෙවැනි අර දේශපාලනයේ පාදඩකරණයට විරුද්ධ සටනක් තිබුණා. ඒ වගේම තමයි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. ඔය දේශපාලඥයා ජනතාවට වඩා ඉහළින් ඉඳගෙන අර ප්‍රභූ තලයක ඉඳගෙන ජනතාව පාගාගෙන ඉන්න. ඒ වගේම ඒ උඩ ඉන්න ප්‍රභූ තලයේ ඉන්න දේශපාලඥයා ජනතාවගේ බදු මුදලින් රැස් කරගන්නා ධනෙන් ලබා ගන්නා අනිසි වරප්‍රසාද මහා පරිමාණ වරප්‍රසාද භුක්ති විඳින ඒ දේශපාලන සංස්කෘතිය ඒක වෙනස් කරන්න කියන
ඒ තදබල ඉල්ලීම සටන් පාඨයේ අරගලය ඇතුලේ ගැබ් වෙලා තිබුණා. ඒ වගේම තමයි ඔය මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ එහෙම නැත්නම් අපි කියන පාතාලය. ඒක මහ පිළිලයක් බවට පත් වෙලා තිබුණා. වර්තමානයේ වෙනකොට ඒක කොතරම් ඔඩු ගිහින්ද කියන එක මේ දවස්වල දේශපාලනය ගැන උනන්දු නම් රට තොට ගැන උනන්දු නම් ඕන කෙනෙක්ට පේන තියෙනවා මේ මත්ද්‍රව්‍ය සහ පාතාලය කොයිතරම් ලංකාවේ දේශපාලනය එහෙම නැත්නම් ලංකාවේ සමාජයට කාවැදිල එක පිළිලයක් එහෙම පිළිකාවක්සේ මුළු සමාජය පුරා පැතිරලා තියෙනවද කියන කාරණය මේ දිනවල ඉතාමත් හොඳින් පේන්න තියෙන එකක්. එතකොට මේ කියන මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට ලංකාවේ හිටපු පැරණි දේශපාලන පක්ෂවල ඍජු අනුග්‍රහය. ඒ වගේම එහෙම නැත්නම් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඒ ජාවාරම් වල අයිතිකාරයෝම ඒ පැරණි දේශපාලන පක්ෂවල හිටපු දේශපාලඥයෝ. ඔවුන් තමයි මේ ජාවාරමේ ප්‍රධාන මොලකාරයා. එතකොට ඔවුන්ගේ දේශපාලන රැකවරණ ඔවුන්ගේ දේශපාලන බලය උපයෝගී කරගෙන තමයි මේ ජාවාරම් ඉහළට ගෙනාවේ. එතකොට ඔබට මතක ඇති ඔය එක වෙලාවක මීගමුව පැත්තේ දේශපාලන ආණ්ඩුවේ හිටපු ඇමති කෙනෙක් කුඩුත් එක්ක අහුණා ගෙදරදී. හරිද? නීතියට. එතකොට එයා අහුණාම එයා සැලවූ ගමන්ම ලංකාවේ එවකට හිටපු ජනාධිපතිවරයා චොපර් එකෙන් යන්නේ හෙලිකොප්ටරයෙන් එවෙලෙම ගිහින් අර කියන අර කුඩු ජාවාරමට අත්අඩංගුවට ගත්ත අර දේශපාලඥයා සිප වැළඳගෙන නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සංඥාවක් දෙනවා මේ මගේ එකෙක්. කවුද එන්නේ? ඒ කුඩු ජාවාරමට සම්බන්ධ දේශපාලඥයව බේරගන්න වැළඳගන්න තකහණී චොපර් එකෙන් එන්නේ ලංකාවේ එවකට ජනාධිපතිවරයා. එවැනි පාදඩ දේශපාලන සංස්කෘතියක් වෙනස් කරලා තමයි අපි මේ අද මේ වර්තමානයේ වලට ඇවිත් ඉන්නේ. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ඔය සංවිධානාත්මක අපරාධ එහෙම නැත්නම් පාතාලේ කිව්වම ඔය දැන් ඉන්න වර්තමානයේ ඉන්න සමහර දේශපාලන පක්ෂවල ඔය ජාතික සංවිධායකවරු කියා ගන්න හාදයෝන්ගේ පුද්ගලික ආරක්ෂකය ලෙස හිටි ඒ කාලේ ඔය දකුණ හිටපු පාතාලයෝ. හරිද? ෆොටෝ ඡායාරූප තියෙනවා. හරිද? එතකොට ඒ ඡායාරූපවල පිටුපසින් මෙතන මේ දේශපාලඥයා කතා කරද්දී පිටිපසින් අත් දෙක බැඳගෙන ඉන්නේ දකුණේ නම ගිය පාතාලයෝ. හරිද? එතකොට මේ පාතාලේ එකවරක් හිරේදී ඔය පසුගිය කාලේ ඔබට මතක ඇති තංගල්ලේ බන්ධනාගාරය ඇතුළේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක ඒක ඉස්සරහට එවකට හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරය ඉස්සරහට ගිහිල්ලා අමරේ මං කියලා නම කියලා කියනවා ඒ ජනාධිපතිවරයාගේ නම කියලා කියන අමරේ මම ඇවිත් ඉන්නේ ඔක නතර කර ඔක නවත්තන්න කියලා කියනවා. එතකොට එහෙමයි. එතකොට හොඳටම දන්නවා ඒ ජනාධිපතිවරයා පවා ඌ උන්ට හොඳින් දන්න කෙනෙක් තමන්ගේ ගෝලයට කියන්නේ ඕක පොඩ්ඩක් නතර කරන්න. හරි? එතකොට මේ ජනාධිපතිවරුන්ගේ ඍජු මැදිහත් වීම නේ මෙහෙයවීම එහෙම නැත්නම් අර සුරතලුන්සේ හැතිදඩි කරගත්තු සංවිධාන අපරාධ ජාලයක් තමයි තිබුණේ. ඉතින් අපි එවැනි කාලයක් පසු කරලා තමයි අපි දැන් මෙතනට ඇවිත් ඉන්නේ. හරිද? අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. එවැනි පාදඩ ත්‍රාඩ තක්කඩි යුගයක් පසු කරලා තමයි අපි දැන් මේ වර්තමානයට ඇවිත් ඉන්නේ. එතකොට මේ වැනි තත්ත්වයක් තුළ මේ අපි දැන් කතා කර හිටිය අරගලේ ඒ අභිලාෂ ගැන ඉතින් ඔන්න ඔය මත්ද්‍රව්‍ය සහ පාතාලයට විරුද්ධව ඒ මර්ධනය කළ යුතුයි කියන ඒ දේශපාලන සටන් පාඨයත් එහෙම නැත්නම් ඒ පුරවැසි ඉල්ලීමත් මේ අරගලය ඇතුලේ තිබ්බා. එතකොට අරගලයකින් පස්සේ ලංකාවේ එවැනි පුරවැසි අරගලයක් මීට කලින් සිද්ධ වෙලා තිබ්බේ නැහැ. ඒක 2022 දී තමයි එවැනි ආකාරයේ ඉතා ප්‍රබල පුළුල් පුරවැසි අරගලයක් ලංකාවේ සිද්ධ වෙන්නේ. එතකොට එවැනි පුළුල් ප්‍රබල පුරවැසි අරගලයකින් පස්සේ ඊට ආසන්න කාලයක තමයි වර්තමානයේ ජාතික ජන බලවේග ආණ්ඩුව අපේ රටේ බලයට පත් වෙන්නේ. එතකොට අරවැනි අරගලයකින් ජනතා අභිලාෂයන් කැටි කොටගත් අරගලයකින් නොබෝ දිනකින් පත්වන ආණ්ඩුවකට අනිවාර්යෙන්ම අර කියන්නා වූ අරගලයේ ජනතා අභිලාෂයන් ඉෂ්ට කිරීමේ වගකීම අනිවාර්ය ලෙස බැඳී තියෙනවා. අනිවාර්ය ලෙස බැඳෙනවා මේ ආණ්ඩුව. එතකොට ඒ අනුව තමයි ජාතික ජන බලවේගයේ තමන්ගේ ආණ්ඩුකරණේ ඉතා වටිනා තැනක් දීලා තියෙන්නේ මෙන්න මේ මත්ද්‍රව්‍ය සහ පාතාලේ සහ හොරකම මැරකම දූෂණය මේ
මර්ධනය කරන ඒ කාර්යයට. ඉතින් ඔබට පේනවා දැන් වර්තමාන වෙනකොට මද්ද්‍රව්‍ය ටොන් ගණන් අහුවෙනවා. අයිස් කුඩු ටොන් ගණන් අහුවෙනවා. දකුණේ තනිකර අයිස් ෆැක්ටරි ගණන් අහුවෙනවා. මුහුදේ අයිස් ටොන් ගණන් අහුවෙනවා. ඒතර මේ ජාවාරම්කාරයෝ දිගින් දිගට දවස ගානේ ප්‍රවෘත්ති වෙනවා. අපිට මේ මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඒවට සම්බන්ධ ඒ ජාලයට සම්බන්ධ ඒ මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ දිගින් දිගට අහුවෙනවා. ඒ වගේම තමයි පාතාලෙත් සංවිධානාත්මක අපරාධ. ඉන්දුනීසියාවට ගෙනල්ලා පාතාල කෙරුම 5 දෙනෙක් කුදලන් එන්න සමත් වුණා අපේ ලංකාවේ පොලිසිය. ඒ වගේම ඔය සෙව්වන් දිලා වගේ නේපාලේ ඉඳලා එහෙම වේගයෙන් ක්‍රියාත්මක නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉතාමත් කාර්යක්ෂම වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පසුගිය කාලේ අපරාධ සහ ජාවාරම් වලට සම්බන්ධ අපරාධකාරයෝ ජාවාරම්කාරයෝ කුදලගෙන යන නීති ඉදිරියට පමුණුවන කාර්යය ඉතාමත් කාර්යක්ෂම වෙන කාලයක් මේක. ඒක ගැන ජනතාවගේ පුරවැසියන්ගේ හිතේ ඉතා විශාල ප්‍රසාදයක් මේ ආණ්ඩුවට තියෙනවා. හරිද? එතකොට එවැනි පසුබිමක ඒ වගේම තමයි පසුගිය පාලනයන් වල හිටපු ඒ පසුගිය ආණ්ඩුව වල හිටපු ඒ දේශපාලඥයෝ හොරකම් කරපු දූෂණ කරපු ඒ දේශපාලඥයෝ ඒ හිටපු නිලධාරීන් දැන් දවස ගානේ අපිට පේනවා අධිකරණ වලට එනවා. නඩු වලට පෙනී සිටිනවා. අල්ලාස් කොමිසමට එනවා නිතර දවස ගානේ නිවුස් හැමදාම. CID එකට දවස ගානේ එනවා. අපි ඒව දකිනවා. එතකොට ඉතිහාසයේ කවදාවත් පෙර නොවි විරු තරම් මද්ද්‍රව්‍ය පාතාලය දූෂණය සහ හොරකමට විරුද්ධව විශාල ඒ මර්ධනය කිරීමේ මෙහෙයුමක් ආණ්ඩුව විසින් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විසින් කරන කාලයක්. එතකොට අන්න එවැනි මොහොතක තමයි මෙන්න මේ කියන්නා වූ මේ සුන්බුන් විපක්ෂය අර ළඟ මැතිවරණ දෙකකින් හොද්දටම ෂොට් එක හම්බෙලා බැට කාලා අනාථ වෙලා ඉන්න තැන් වල වැටිලා කිඳිරි ගගා ඉන්න විපක්ෂයේ මේ සුන්බුන් හාදයෝ ටික එකතු වෙලා මොකද්ද එකක් කරන්න යනවලු. අන්න ඒක අපි තේරුම් ගන්න මොකද්ද? එතකොට මේ හාදයෝ ටික මේ විපක්ෂයේ සුන්බුන් හාදයෝ ටික මොකද්ද මේ කියන්නේ? විපක්ෂේ මර්ධනය කරනවලු. අපිට එහෙම එකක් පේන්නේ නැහනේ. විපක්ෂයේ මර්ධනය කරනවා කියලා ඉස්සර නම් සිද්ධ වුණේ දේශපාලන පක්ෂ කඩනවා. දේශපාලන පක්ෂ කඩලා ඒවා ඉන්න මිනිස්සු ගන්නවා. එහෙම නැත්නම් ඒ දේශපාලන පක්ෂ වල ඉන්න බිලි ගා ගන්න පුළුවන් මිනිස්සු සල්ලි දීලා කෝටි ගණන් දීලා බිලි බා ගන්නවා. දේශපාලන පක්ෂ ඇතුලේ අර්බුද හදලා ඒවා විනාශ කරනවා. එහෙම නැත්නම් ඒ දේශපාලන පක්ෂ වල ඉන්න දේශපාලඥයෝ නිහඬ කරනවා. මොන හෝ ක්‍රමයකින්. හරිද? මොන හොඳින් හෝ නරකින් නිහඬ කරනවා. එහෙම නැත්නම් මේ දේශපාලන පක්ෂ වල හඬ ගෙනියන මාධ්‍ය ආයතන ගිනි තියනවා. එහෙම කාලයක් තිබ්බනේ. ඒ මාධ්‍ය ආයතන ගිනි තියනවා. එතකොට විපක්ෂයේ හඬ ජනතාව අතරට ගෙනිච්ච මාධ්‍යවේදීන් අතුරුදහන් කරනවා. මහමග ඝාතනය කරනවා. ලසන්ත වික්‍රමතුංග වැනි. එහෙම නැත්නම් පහර දෙනවා. කීර්ති නොයා පොද්දල ජයන්තල වගේ. ඒ මාධ්‍යවේදීන් රටවල් දාලා යන්න සිද්ධ වුණා. අන්න එතකොට විපක්ෂයේ මර්ධනය වෙනවා. විපක්ෂයේ හඬ නැති වෙලා යනවා. ඊට පස්සේ ඡන්දයක් නම් කාර්යාල ගිනි තියනවා. හරිද? කැන්වසින් යන මිනිස්සුන්ගේ ඔලු පලනවා. හරිද? ඊට පස්සේ ඡන්දේ වුණාට පස්සේ ගෙවල් කුඩු කරනවා. ජනෙල් කුඩු කරනවා. විරුද්ධ පාක්ෂිකයන්ට ගහනවා, මරනවා, තලනවා, කොටනවා. එහෙම කාලයක් තිබ්බා. දැන් මේ ආණ්ඩුවෙන් එහෙම කරනවද? විපක්ෂ මර්ධනය කරනවා කියලා එහෙම මොකක් හරි ක්‍රියාදාමයක් මේ යනවා පේනවද? එහෙම එකක් නැහැ. එහෙම එකක් පේන්නේ නැහනේ. කොහොමද මේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ විපක්ෂයේ ඉන්න ඔය මං කලින් කිව්වා වගේ මේ වැඩ ටිකක් කර යනවද? එහෙම එකක් පේන්නේ නැහැ. පේන්නේ නැහැ නේ. එහෙම දෙයක් රටේ සිද්ධ වෙන්නේ නැහැ. විපක්ෂ මර්ධනය කරනවා. හැබැයි මෙහෙම වර්ධනයක් වෙනවා. ඒ මොකද්ද? ඒ කොහොම වර්ධනයක්ද? මෙන්න මෙහෙම වර්ධනයක් වෙනවා. මද්ද්‍රව්‍ය පාතාලයට අල්ලසට දූෂණයට හොරකමට විරුද්ධ මර්ධනයක් නම් ඉතා දැඩි ලෙස සැරටම ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුව මද්ද්‍රව්‍ය මර්ධනය කරනවා. මද්ද්‍රව්‍ය වටලනවා, ටොන් ගණන් ගන්නවා, අයිස් ෆැක්ටරි ගණන් අල්ලනවා, ඒ අයිජාවාරම්කාරයෝ අත්අඩංගුවට ගන්නවා, නීති ඉදිරියට පමුණවනවා, නඩු දානවා. හරි? එහෙම වෙනවා. ඊට පස්සේ පාතාලකාරයෝ පිට රටවල් වලට යනවා. ලොකු මෙහෙයුම් කරලා පාතාල කෙරුමුයි කියාගෙන හාදියෝ ලංකාවට අල්ලගෙන එනවා. ඇවිල්ලා රැඳවුම් නියෝග ගහලා ප්‍රශ්න කරනවා. ඊට පස්සේ ඒ ජාලයට සම්බන්ධ තව පාතාලේ වල්ලල්ල යනවා. පාතාලේ දරුණු ලෙස මර්ධනය කරනවා. ඒක මේ ආණ්ඩුව සැරටම කරනවා. ඒක ඇත්ත. ඒක පිළිගන්නවා. ඊට පස්සේ පසුගිය කාලේ දේශපාලන ආණ්ඩුවල හිටපු ඒ දේශපාලඥයෝ හොරකම් කරපුවා, දූෂණ කරපුවා.
ඒවට විරුද්ධව පරීක්ෂණ යනවා. පරීක්ෂණ වේගවත් කරලා තියෙනවා. ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රියාත්මක වෙලා ඔවුන් අත්අඩංගුවට ගන්නවා. අල්ලස් කොමිසමට පමුණවනවා. CID එකට ගෙනල්ලා ප්‍රශ්න කරනවා. ඊට පස්සේ අධිචෝදනා ගොනු කරනවා. නීතිමය ක්‍රියාදාමයේ ඇතුලේ කරන්න පුළුවන් ක්‍රියාවලිය වේගවත් කරලා තියෙනවා. නීතියට අනුව, රටේ නීතියට අනුව. එතකොට අපි පිළිගන්නවා. ඔව්. ඔය කියපු ටික මර්ධනය කරන්න මේ ආණ්ඩුව ඍජු මැදිහත් වීමක් දරලා තියෙනවා. එතකොට ඒ ඇස්සේ තමයි මේ විපක්ෂය කියන්නේ විපක්ෂය මර්ධනය කරනවා කියලා. එතකොට පුරවැසි ඔබට කල්පනා කරන්න තියෙන හරි ලේසි දෙයක්. මද්ද්‍රව්‍යයි පාතාලෙයි හොරකමයි දූෂණයයි මර්ධනය කරනකොට ඒක විපක්ෂය මර්ධනය කරනවා කියලා කෑ ගහන්නේ. එහෙනම් අපිට හිතන්න තියෙන්නේ එහෙනම් අර ටික කරලා තියෙන්නේ කවුද? ඔන්නෝක තමයි සමීකරණය. හරිද? විපක්ෂය කෙඳිරි ගානවා ඉඳගෙන විපක්ෂය මර්ධනය කරනවා. හැබැයි ආණ්ඩුව මර්ධනය කරමින් ඉන්නේ මද්ද්‍රව්‍ය පාතාලේ හොරකම දූෂණය. විපක්ෂය එතකොට කියනවා ඔන්න විපක්ෂය මර්ධනය කරනවා කියලා. එතකොට එහෙනම් ජනතාවට තේරුම් ගන්න තියෙන්නේ දේශපාලන සමීකරණය හරි ලේසි. නොවැනි දෙයක් තියෙන්නේ. එතකොට මෙවැනි පසුබිමක තමයි ඔන්න ඔය කියන ඔය දැන් මේ කට්ටිය සුන්බුන් විපක්ෂ කට්ටිය එකතු වෙලා ඔය තැන මොකද්ද එකක් රැස්වීමක්ද මොකද්ද කරන්න යනවා කියලා. ඔය හාදේව ටික හරිද? ඔය සුන්බුන් විපක්ෂ අපතේව ටික හරිද? ලංකාවේ මොකක් හරි මේ ලොකු ස්වභාවික ව්‍යසනයක් වෙලාද මේ දැන් ඔය එකට එකතු වෙන්න හදන්නේ? හරිද? එහෙම නැත්නම් ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටිලාද? ආර්ථික ලොකු බංකොලොත් භාවයක් හැදිලාද? ලොකු නිකන් ලංකාවේ මේ අපිට දරා ගන්න බැරි මට්ටමේ මොකක් හරි ව්‍යසනයක් ඇවිද්ද? එහෙම එකක් නැහනේ. රට බංකොලොත් වෙලා තිබුණා. දැන් බංකොලොත් භාවයෙන් නිදහස් වෙමින් ආර්ථිකව ස්ථාවර වෙමින් අනිත් රටේ අනිකුත් අංශත් යම් ස්ථාවරත්වයක් ලැබමින් රාජ්‍ය ආදාය වැඩි කරගනිමින් විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරගනිමින් රාජ්‍ය සේවකයන් බඳවා ගනිමින් ඔවුන්ගේ පඩි වැඩි කරගනිමින් මෙවැනි ක්‍රමානුකූලව ලංකාව ශක්තිමත් වෙලා ස්ථාවරව ඉදිරියට යන කාලයක් මේක. එතකොට ඒ කාලෙක මේ විපක්ෂ හාදේව ටික නින්දෙන් හැරිලා වගේ මේ මොකද්ද මේ එකතු වෙලා කරන්න හදන්නේ? මේක හරි පැහැදිලි. දේශපාලනය ගැන උනන්දු නෙමෙයි. සාමාන්‍ය පොඩි එකෙක්ටත් තේරෙනවා මේ මොකද්ද වෙන්නේ කියන එක. හරිද? මේ වෙන මුකුත් නෙමෙයි. මේ ආණ්ඩුව මද්ද්‍රව්‍ය ජාවාරමට පාතාල ජාවාරමට හොරකම් පහුගිය කාලේ හිටපු ආණ්ඩුව ඒ දේශපාලඥ විරුද්ධ හොරකම් කරපුවට දූෂණ කරපුවට ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. මුන්ට දැන් හොඳටම බය දැනිලා තියෙනවා මේ නීතිය දැල උන්ගේ ළඟට එන්න දැන් දවසින් දවස උන්ගේ දෙපා ළඟට එන්න ලං වෙලා තියෙන්නේ. හරිද? මේ නීතියේ දැල තමන්ගේ ළඟට එන වේගය වැඩි වෙමින් තියෙනවා කියලා බය දැනෙනකොට මුන් දන්නවා උන් තමයි ඒව කළේ. හරිද? පසුගිය පාලනයන් වල අන්න උන්ට දැන් සහලෝල උණ ගෙනිලා තියෙන්නේ. නොකා වෙලා තියෙන්නේ. ඒකට උන් දන්නවා මුන්ට උන් තමයි මේවා කළේ. මේ ජාවාරම් පවත්වාගෙන යන ඍජුවම් දායක උනේ උන් දැන් මේ නීති ඉදිරියට පැමිණලා මුන්ට වසර ගණනාවක් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා නීති ඉදිරියේ. ඔන්න බය වෙලා දැන් එකතු වෙනවා. එකතු වෙලා නිකම් මේ සමාජෙට උන් දන්නවා හොඳට උන් ටික මේ සුන්බුන් කාරයෝ ටිකක් එකතු වුණා කියලා මේක පෙරලන්න බෑ උන්ට. හරිද? මේ ජාතික ජන බලවේග ආණ්ඩුව පෙරලන්න තියා උන්ට හොලවන්නවත් බෑ මේක. හරිද? උන් හොඳටම දන්නවා මේ Facebook එකේ උන්ගේ සට්ටම්බි අපතේ ටික මේ ආණ්ඩුව පෙරලන කෑගහට ඔය උඩ ඉන්න හාදේව දේශපාලන හොරකම් කරපු උන්ගේ ලොකු උන් ටික දන්නවා මේක හොලවන්නවත් බෑ. හැබැයි උන් අර පොඩි සද්දයක් දාලා බය කරගන්න හදනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වැඩ කරන නිලධාරීන් උන් බලනවා. ඒක කරන්නත් බෑ. මුන් try එකක් දෙනවා. ටිකක් අර පොඩි සද්දයක් දාලා මේ නිකන් අපි ඊළඟට බලයට එයි වගේ එකක් පෙන්වන්න පුළුවන් දෙ. එහෙම එකක් කරන්න බෑ. ඔය කරන මගුල් ඔක්කොම අසාර්ථකයි. ඒකට තමයි උත්සාහ දරන්නේ. එහෙම නැතුව උන් හොඳටම දන්න මේ ආණ්ඩුව පෙරලන්න බෑ කියලා. හරිද? මේක ජීවිතේට පෙරලෙන ආණ්ඩුවක් නෙමෙයි. උන් බලන්නේ අර උන් ජීවත් වෙලා ඉන්න කාලය ඇතුළත උන් හිර යන එක වළක්ව ගන්න නීතිය දැනට ක්‍රියාත්මක කරන ආයතනවල ඉන්න. මොකද ඒ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හරහානේ උන්ගේ ළඟට නීතියේ දැල එන්නේ. අන්නේ නිලධාරීන් පොඩ්ඩක් අර මොකක්ද ඒකට කියන්නේ පසුබාව
අඩියක් පස්සට තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් නීති ක්‍රියාත්මක කරන වේගය ටික අඩු කරගන්න. ඒ නිලධාරීන්ට ටිකක් මානසික බලපෑමක් කරලා නිකන් සංදර්ශනයක් දාලා. ඉතින් ඒව කරන්න බෑ. මේ රටේ පුරවැසියෝ ඉන්නකම් ඔය උන් කරන ඔය මේ අපතර ඇස්වීමට මිනිස්සු යන්නේ නැහැ. හරිද? පුරවැසියෝ යන්නේ උන්ගේ තනකොළ බුදින පුන්නක්කු බොන මේ හාදියෝ ටිකක් ඔකේ ගිහිල්ලා යයි. ඒක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද උන්ටත් තියෙනවනේ. උන්ටත් නුගේ ගොඩට ඇවිල්ලා තනකොළ කන්නත් නුගේ ගොඩට ඇවිල්ලා පුන්නක්කු බොන්න උන්ටත් අයිතියක් තියෙනවනේ. ඒ අයිතියත් මේ මාලි මහන්ඩුවෙන් දීලානේ තියෙන. ඉතින් ඔය මීඩියා කැමරා ටිකක් ඉස්සරහා ඔය උඩුබුර පුදේ. හරි තප්පුල පුදේ. ඇවිල්ලා. ප්‍රශ්න නෑ ඒක අපිට. එතකොට උන්ගේ තරම ඒකෙන් බලා ගන්න පුළුවන් එදාට අපිට. උන්ගේ තරම ඒකත් හොඳයි. මොන හරි දේශපාලන ලෝකෙ ටික විහිළුත් තියෙන්න ඕනනේ. ඒ නිසා ඒක එහෙම කරපු දෙයක් අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ මොම් මේ එකතු වෙන්නේ මේ සුන්බුන් විපක්ෂයේ මේ හාදියෝ ටික එකතු වෙන එකේ දේශපාලන අරමුණ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දේශපාලන මේ විපක්ෂ මර්ධනය කිරීමක් අත එහෙම එකක් නෙවෙයි. අර උන් කරපු අපරාධ දූෂණ වංචා හොරකම් වල ඒවල නීතිය ක්‍රියාත්මක වෙන එකට විරුද්ධව මුන් ටිකක් එකතු වෙලා බලන පුළුවන්ද කියලා පොඩි අර සද්දයක් දාලා නිකන් අර නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල ඉන්න මේ නිලධාරීන්ට ටිකක් මානසික බලපෑමක් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක එහෙම වෙන්න දෙන්නේ නැහැ. මොකද පුරවැසියා ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ආණ්ඩුවෙත් අඩුපාඩු අපි කියන්නේ මේ 100% මේ ආණ්ඩුව මේ පර්ෆෙක්ට් කියලා. නමුත් මේ තියෙන මොහොතට සාපේක්ෂව මේ තියෙන තත්ත්වයන්ට සාපේක්ෂව මේ ආණ්ඩුව ඒවා බැලන්ස් කරගෙන ඒවා සමතුලිත කරගෙන මේ ආණ්ඩුව ක්‍රමානුකූලව රට ඉදිරියට ගෙන යනවා. ඒක වේගය පිළිබඳව යම්කිසි මීට වඩා වේගවත් වුණා නම් හොඳයි කියලා අදහසක් ජනතාවට තියෙන්න පුළුවන්. නමුත් මේ තියෙන තත්ත්වයන් අනුවනේ ඒක කළමනාකරණය කරගන්න ඕනේ. ඒතකොට තත්ත්වයන්ට අනුව මේ ආණ්ඩුව රට වැටෙන්න නොදී පැටිලා තිබුණු රට ස්ථාවර කරගෙන ඉදිරියට යනවා. ඉතින් ඔය සුන්බුන් විපක්ෂ හාදියෝ ටික මේ ඔය කෙන්දිරි ගන්නවා. ඉතින් ඔන්න කෙන්දිරි ගාපු දෙ. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. අද වැඩසටහන අවසන් කරලා තවත් වැඩසටහනකින් අපි දේශපාලන කාරණාවක් කතා කරන්න එන්නම්. එතෙක් ඔබට සුබ දවසක්. අය දවසක හම්බෙමු. ආයුබෝවන්.